සුරු අපේ අරු බ්‍රහස්පති සහ සෙනසුරු. ඉතින් නැයි ඒගොල්ලෝ අතුරුදහන් වෙන්නේ. අපි හොඳටම දන්නවා රැය හසේ ආලෝකයක් නිකුත් කරන්න පුළුවන් එකම වස්තුව තාරකා විතරයි කියලා. අපේ ග්‍රහලෝක වලට චන්ද්‍රයාට මොනම හේතුවකටවත් ආලෝකයක් නිකුත් කරන්න බෑ. ඒගොල්ලෝ ආලෝකය නිකුත් කරන්නේ සූර්යාගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට. ඉතින් මේ සිද්ධිය නිසා රැය හසේ චන්ද්‍රයා තිබුණත් චන්ද්‍රයා කළු බෝලයක් විදියටයි පෙනෙන්නේ. ඒ කියන්නේ චන්ද්‍රයා ඇත්තටම පේන්නේ නැති තරම්. මේ අතරේ රාත්‍රී හාස බලනකොට අහසේ තරු ගමන් කරන විදිය හරිම වෙනස් වෙනවා. හැබැයි මේක බලන්න වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ආසන්නයෙන් තිබිච්ච තාරකාවන් වලින් විතරයි. ඒත් සුළු ප්‍රමාණයකින් පමණයි තාරකාවල ගමන් මාර්ගයන් වෙනස් වෙන්නේ. දැන් සූර්යයා නැති හින්දා අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම තිබුණු ග්‍රහලෝක, වල්ගාතරු ග්‍රාහක මේ හැමදේම සූර්යයා වටා ගමන් කරපු කක්ෂයෙන් මිදිලා ඉදිරියට ගමන් කරන්න ගන්නවා. දැන් ඉතින් පෘථිවිය ඇතුලේ ඉන්න අපිට සූර්යයා නැති නිසා අධික සිසිලසක් ටිකෙන් ටික දැනෙන්නයි පටන් ගන්නෙ. කොටින්ම කිව්වොත් අපිව හීතල වැඩි වෙලා ගල් ගැහිලා මැරෙන තත්ත්වයටම පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ වායුගෝලයේ සංයුතියත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යාවි. මොකද සූර්යාගෙන් නැති කරපු ගුරුත්වාකර්ෂණ බලය නිසා තමයි පෘථිවි වායුගෝලයේ ස්ථාවර විදියට පෘථිවිය තුල තිබුණේ. නමුත් සූර්යාගේ ගුරුත්ව බලය නැති නිසා ටිකෙන් ටික පෘථිවි වායුගෝලයත් අභ්‍යවකාශයට විසිරී යනවා. වායුගෝලය වෙනස් වෙද්දී තවදුරටත් අපිට ජීවත් වෙන්න පුළුවන් වේද කියන එක ඔයාම හිතලා බලන්න. අනිත් ප්‍රශ්නය තමයි බලශක්තිය. සූර්ය උෂ්ණත්වය නැති වෙලා ගිය හින්දා මහ මුහුද තවදුරටත් ඒ විදිහට තියෙන්නේ නැහැ. අනිවාර්යෙන් දින කිහිපයක් ගත වෙන්න කලින් පෘථිවියේ තියෙන සියලුම සාගරයන් අයිස් බවට පත් වෙනවා. සතියක් පමණ ගත වෙද්දී පෘථිවිය මත පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -18කටත් වඩා වැඩි වන්නට පුළුවන්. ඇන්ටාර්ක්ටිකාව වගේ ප්‍රදේශයක නම් සීතල මේ කිව්ව ප්‍රමාණයටත් වඩා ගැඹුරෙන් දැනෙන්න ගනීවි. ඉතින් මේ සිදුවීම ගංගා ඇලදොලවල් වලටත් වෙන නිසා ජල විදුලි බලාගාර තවදුරටත් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය ඇතුළු වෙනත් ග්‍රහලෝක වටා කක්ෂගත වන සූර්ය පැනල මගින් බලශක්තිය නිපදවපු චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යාන අක්‍රිය වෙලා යනවා. හොඳම උදාහරණය තමයි හබල් දුරේක්ෂය සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ